අපි බලමු කොහොමද ලේසියෙන්ම ඇඩිෂනල් account එකක් XM එකේ හදන්නේ කියලා. මුලින්ම ඔයා මෙතන ඔයාගේ balance එක පෙන්නනවා මේ මගේ 1834ක් තියෙනවා. අන්න ඒක real කියන එකට යට තියෙන හරිය ගාව ටච් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා new account කියලා. ඊට පස්සේ new real account කියන එක දෙන්න. ඊට පස්සේ MT5 select කරගෙන මේක continue කරගෙන මෙතනදී ඔයාට අහනවා have a partner code enter here කියලා. අන්න එතනදී අපි දීපු partner code එක ඔයාට copy කරගෙන මෙතන paste කරගෙන continue කරන්න පුළුවන්. leverage rate එකේ ඒ විදිහටම select කරලා ඔන්න ඔය වගේ ඔයාට මේක continue කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ account එකට මොකක් හරි password එකක් දෙන්න. අන්න ඒ password එක දීලා ඔයාට නිකන් password එකක් ඔයාට මතක හිටින password එකක් මොකක් හරි දෙන්න. අපි නිකන් වගේ name 2003 වගේ එකක් දීලා තව මොකක්ද දෙයක් ඉල්ලනවා. අන්න එහෙම ඊට පස්සේ complete කරගත්ත පස්සේ ඔයාගේ අනිත් account එක හැදෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන more කියලා තියෙනවා. මෙතන more කියලා තියෙන එකෙන් more කියලා තියෙන එකෙන් ඔයාට පුළුවන් withdraw කියලා option එකක් තියෙනවා. ඒ withdraw කියන option එකේ ඔයාලට පුළුවන් internal transfer කියලා option එකක් තියෙනවා. අන්න ඒකට sorry මෙතන අපේ සල්ලි තියෙන account එක select කරගන්නවා. ඒ සල්ලි තියෙන account එක select කරගෙන දැන් මගේ මේ සල්ලි තියෙන account එක මම select කරගන්නවා. ඊට පස්සේ internal transfer කියන option එක use කරලා මම මේ තියෙන සල්ලි ටික මම අලුතෙන් හදාගත්ත account එකට amount එක සම්පූර්ණ amount එක select කරලා transfer කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ XM account එකෙන් trade කරන්න.